සුබ දවසක් හැමෝටම. ඉතින් තවත් ලස්සන vlog එකකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. එහෙනම් එන්න අද දවස කොහොමද මගේ ගෙවිලි ඉවර වෙන්නේ කියලා බලන්න. මම මූණ වොෂ් කරන්න මේ සෙරාවි ෆෝමින් ක්ලෙන්සර් එක තමයි යූස් කරන්නේ. මගේ මූණේ තිබ්බ ඔයිල් කන්ට්‍රෝල් කරගන්න මේක ගොඩාක් උදව් වුණා. මෝර්නින් ඩ්‍රින්ක් එකට මම අද හදාගන්නේ ඩිටොක්ස් වෝටර් එකක්. මේකට chia seeds, cucumber, ඒ වගේම lemon උනත් දාගන්න පුළුවන්. අපේ ඇඟ ඩිහයිඩ්‍රේට් වෙලා කියලා තේරෙනවා නම් ඒ වගේම අපේ belly fat එක අඩු කරගන්නත් ගොඩක් හොඳයි මේ ඩිටොක්ස් වෝටර්. ඔයාලා දවසකට අනිවාර්යෙන් ඩිටොක්ස් වෝටර් එකක් බොනවා නම් අපිට ඒකෙන් benefit ගොඩක් ගන්න පුළුවන්. මම දැන් බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න තමයි හදන්නේ. මම තව ටිකකින් එළියට යන හින්දා අද ඊසි බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි හදාගන්නේ. හරි, මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ එළියට යන්න. අද යන්නේ ග්‍රොසරි shopping. අපි සති දෙකෙන් දෙකට තමයි ගෙදරට බඩු ගේන්නේ. ඉතින් එන්න මම එක ග්‍රොසරි shopping කරන්න. අපි දැන් ගෙදර ආවා. ගෙදර ඇවිත් මම ගත්ත බඩු ටික ස්ටෝර් කරගන්න තමයි හදන්නේ. එතකොට මටත් ලේසියිනේ. ඒ වගේම දවල්ට කෑම හදන්නත් ඕනේ. ඉතින් ඉක්මනට මේ ටික ස්ටෝර් කරගමු. වොෂ් එකක් දාගෙන ස්කින් කෙයාර් ටික කරලා මම මේ ඉක්මනට ලෑස්ති වෙන්නේ ලන්ච් එක හදාගන්න. අද මං කිවි කරි එකක් හදනවා. ඉතින් මට හිතුණා මං හදන විදිහ ඔයාලට එක ෂෙයා කරගන්න. කිවි කරි එකක් හදන නිසා මේකට කිවි අමු ඒවා තමයි ගන්නෙ. ඉදුණු ඒවා ගන්නෙ නැහැ. ඊට පස්සේ මේ ටික පොතු අරගන්න තමයි තියෙන්නේ. වාජනයක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් ටිකක් දාලා ඒක රත් වුනහම අපි සුදු ලූණු, අමු මිරිස්, ඒ වගේම කරපිංචා, කුරුඳු, බීලූණු එකතු කරගන්න ඕනේ. ඒකත් ටෙම්පරාදු වීගෙන එනකොට කිවි ටික එකතු කරලා ටිකක් වෙලා මේ වගේ උයා ගන්න ඕනේ. ඊට පස්සේ 3-5 ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. මිරිස් කුඩු, කහ ලුණු එකතු කරගෙන අපි මේකට පොල් කිරි දා ගන්න ඕනේ. පොල් කිරි දාලා ටිකක් උයලා අන්තිමට වගේ අපි සීනි එකතු කරගන්න ඕනේ. ඉතින් මෙහෙම තමයි මම කිවි කරි එක හදාගන්නේ. අද මගේ ලන්ච් එක මේක තමයි. අපි දෙන්නට ආයේ හවස් වෙලා ළඟ තියෙන ෂොප් එකට යන්න වුණා. අපි ගත්ත බඩුවක් චේන්ජ් කරගන්න. ඒක අපිට ලොකු වැඩි. ඒ හින්දා අපි මෙන්න මේක ගන්න තමයි ආවේ. මේකත් අරගෙන ඉතින් අපි ආයේ ගෙදර ආවා.
මම ආස කෝපි එකත් හදාගෙන දැන් මං හදන්නේ මේ දවස්වල මං ආසම වැඩේ කරන්න. ඒ තමයි මැන්ඩලා. ඉතින් අදට මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ඉක්මනටම එන්නම්.